තමන්ගේ ඇත්ත නමටත් වඩා චරිතයක නමකින් මිනිස්සු අතරට ගිහිල්ලා අතිශය ජනප්‍රිය වුණු කලාකරුවන් පිළිබඳව තමයි ශයිනිස්ටා අද අපේ වීඩියෝ එකෙන් අපි ඔයාලට අරන් එන්නේ. ඔයාලත් ගොඩක් වෙලාවට එයාලව හඳුන්වන්නේ එයාලගේ චරිතයේ නමින් නේද කියලා ඔයාලා මෙහෙනම් බලන්නකෝ. වීඩියෝ එකට ලයික් එකක් දාලා ශයිනිස්ටාබ්‍ය සබ්ස්ක්‍රයිබ් කරගෙනම එයාලා කවුද කියලා බලන්න අපි දැන් යමු. රංගන ශිල්පී රචිත හිරාන් චාමිකර. එහෙම කියනවට වඩා නම් ඔයාලා මේ රංගන ශිල්පියාව දන්නේ පිම්පොන් කියන නමින්. පිම්පොන් කියන්නේ සිංහල චිත්‍රපටිවලින් අපිව හිනස්සපු දක්ෂ වගේම විකට රංගන ශිල්පියෙක්. පිම්පොන් වගේම මෑත කාලේ අපිව හිනස්සපු තවත් චරිතයක් තමයි මයික් කියන්නේ. දෙවෙනි නිමේ මයික් කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්. මයික් ඇත්තම නම තමයි දෙනුවන් සේනාදී. සංගීතයේ ස්වර 7 ගැන නිර්මාණය වුණු ජීවිතය ලස්සනයි කියන ටෙලිනාට්‍ය ඔයාටත් මතකද? ඒ ටෙලිනාට්‍යයේ පොඩිම දුව සුදුනංගි අපි හැමෝගෙම සුදුනංගි වුණා. සුදුනංගිගේ චරිතයට රංගනයෙන් දායක වුණේ අයෝමි ශානිකා කියන රංගන ශිල්පිනිය. මේ වෙනකොට එතුමිය රංගන කටයුතු වලින් ඉවත් වෙලා වෛද්‍ය වෘත්තියේ නියැලෙනවා. ශාලිනී ප්‍රනාන්දු කියන්නේ මෑත කාලේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක්. හැබැයි මේ නමින් කියනවට වඩා ඇයි ජනප්‍රියම දෙවෙනි නිමේ ලිහිණි කියන නමින්. ප්‍රේක්ෂකයෝ ගොඩාක් ආදරය කරපු තවත් එක ටෙලිනාට්‍යයක් තමයි ඕලු කියන ටෙලිනාට්‍ය. ඕලු ටෙලිනාට්‍ය විකාශනය වෙලා මේ වෙනකොට අවුරුදු 10කටත් වඩා වැඩි ඇති. හැබැයි අදටත් මංජුලා කුමාරි කියන සුන්දර රංගන ශිල්පිනියට ඕලු කියලා තමයි ගොඩක් අය ආමන්ත්‍රණය කරන්නේ. හිරිපොදවැස්ස ටෙලිනාට්‍යයේ ආත්මයක් ගැන කවුදානේ නොදන්නේ? කලින් හිටපු ආත්මිගේ චරිතයට රංගනයෙන් දායක වුණේ මියෝනාද සිල්වා කියන තරුණ රංගන ශිල්පිනිය. ගොඩක් අය මියෝනව හඳුන්වන්නේ ආත්මි කියන නමින්. ඔයත් අහලා තියෙනවද නිහල් සිල්වා කියන කලාකරුවාණන් පිළිබඳව? නිහල් සිල්වා කියන නමින් ඔයා එතුමාව දන්නේ නැති වුණාට සාජන් නල්ලතම්බි කිව්වොත් නම් අනිවාර්යයෙන්ම ඔයා එතුමාව දන්නවා ඇති. වේදිකාවෙන් රූපවාහිනියෙන් විතරක් නෙවෙයි සිනමාවෙනුත් තමන්ගේ ප්‍රේක්ෂකයන්ව සිනා සාගරයක ගිල්වන්න මේ සාජන් නල්ලතම්බි කියන චරිතයට හැකියාවක් ලැබුණා. මෑත කාලේ ටෙලිනාට්‍ය අතරින් ගොඩාක් අයගේ ආදරය දිනාගත්ත ටෙලිනාට්‍යයක් තමයි රටපවුල කියලා කියන්නේ. රටපවුලෙන් අපි ප්‍රශා මිෂෙල් කියන සුන්දර නවක රංගන ශිල්පිනියගේ දක්ෂතා දැක්කා. හැබැයි එය ප්‍රශා කියන නමට වඩා ජනප්‍රිය වුණේ නම් රටපවුලේ චරිතය වුණු අප්සරා කියන නමින්. සැනට් ඩික්කුමුර කියන රංගන ශිල්පියාව ඔයාට මතකද? ඒ වගේ කෙනෙක් ඔයාට මතක නැත්තම් ඔයාට පෝලෝ සීයව නම් හොඳටම මතක ඇති. ඉස්සර ගිය පෝලෝ ඇඩ් එකේ බුලත් පිටක් එක්ක අහම්මෙන් පෝලෝ එකක් කාලා කරණංග ගහ නටපු පෝලෝ සීයගේ ඇත්තම නම තමයි සැනට් ඩික්කුමුර කියන්නේ. දෙවෙනි නිමේ අනුහස්ගේ චරිතයට රංගපාන රංගන ශිල්පියාගේ නම රවින් කනිෂ්ක කියලා ඔයා දන්නවනේ. හැබැයි රවින් ගැන දෙයක් කතා කරනකොට අනුහස් කියලා චරිතේ නමින් තමයි ආව ගොඩක් අය හඳුන්වන්නේ. මේ දවස්වල විකාශනය වෙන රොන්සොයා ටෙලිනාට්‍යයේ සීනි බෝලගේ චරිතය කියන්නේ ගොඩක් අයගේ ආදරය දිනාගත්ත හොරු බොහෝට චරිතයක්. රස්ති කවිර්ණ කියන නවක රංගන ශිල්පිනිය තමයි මේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ. කවිර්ණව ගොඩක් අය හඳුන්වන්නේ සීනි බෝල කියන නමින් හෝ පිංකි කියන චරිතයේ නමින්. ඔයා චන්දද සිල්වා කියන ගායන ශිල්පියාගේ ගීත රස විඳලා තියෙනවද? ඒ නම තියෙන ගායකයෙක්ගේ සින්දු ඔයා අහලා නැති වුණාට ජොලිසීයාගේ සින්දු නම් ඔයා අහලා ඇති. අපි ගොඩක් අය දන්න ජොලිසීයාගේ ඇත්තම නම තමයි චන්දද සිල්වා කියන්නේ. දෙවෙනි නිමේ හිටපු තඩබ්බර කොල්ලගේ චරිතයට රංගනයෙන් දායකත්වය ලබා දුන්නේ කෙෂාන් ශෂින්ද්‍ර කියන කඩවසන් රංගන ශිල්පියා. කෙෂාන් මේ චරිතයට කලිනුත් මිනිස්සු අතරට ගිය පුද්ගලෙක් වුණාට අපි හැමෝම කෙෂාන්ව දන්නේ ඔහුගේ චරිතේ නම වුණු අවන්ත කියන නමින්. අවන්ත ඉන්න තැනක දෙව්මිව අමතක කරන්න බෑනේ නේද? නයනතාරා වික්‍රමාරච්චි කියන්නේ මෑත කාලේ ඉන්න ලස්සන දක්ෂ වගේම ජනප්‍රියම රංගන ශිල්පිනියක්. දෙවෙනි නිමැගේ චරිතය වුණු දෙව්මි කියන නමින් තමයි ඇය ගොඩක් අය අතර ජනප්‍රිය.
මේ කාලේ අපිට ඉන්න ජේෂ්ඨතම රංගදරයෙක් තමයි විජේරත්න වරකාගොඩ කියන රංගන ශිල්පියාණන්. අපේ සීයලා ආච්චිලාගේ කාලේ ඉඳලම එතුමාණන්ව හඳුන්වන්නේ කෝරළේ මහත්තයා කියන නමින්. මුවන් පැලැස්ස කියන දීර්ඝම ගුවන් විදුලි නාට්‍ය මාලාව ගැන ඔයත් අහලා ඇති. විජේරත්න වරකාගොඩ මහතා තමයි මුවන් පැලැස්සේ කෝරළේ මහත්තයා කියන චරිතයට හඬ කවන්නේ. මේ ගුවන් විදුලි නාට්‍ය මාලාව පාදක කරගෙන කෝරළේ මහත්තයා කියලා නිර්මාණය වුණු ටෙලි නාට්‍යයත් ඔයාට මතක ඇති. මේ ටෙලි නාට්‍යයත් කෝරළේ මහත්තයා කියන චරිතයට රංගනයෙන් දායක වෙන්නේ විජේරත්න වරකාගොඩ මහතා. ඉතින් අපේ ආච්චිලා සීයලා අම්මල තාත්තලා අතර විජේරත්න වරකාගොඩ කියන නමට වඩා මුවන් පැලැස්සේ කෝරළේ මහත්තයා කියන නමින් තමයි මෙතුමා ගොඩක් ජනප්‍රිය. අපිට මගහැරුණු තවත් මේ වගේ අය ඉන්නවනම් පාලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් දවසක හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.